පාල කියන්නේ ගම වටෙන් මගේ නම නිතරම ඇහෙන්නේ ළඟ නිසයි මට අඬ පාල කියන්නේ ගම වටෙන් මගේ නම නිතරම ඇහෙන්නේ කට්ට කමින් වැඩ කරයි ඉස්සලා යන්න රුසිය මම තමයි කොහෙද යන්නේ? නෑ කොල්ලෝ. මේක මගේ වශ්‍ය පැනලානේ බා. පොඩි වශ්‍ය. දැන් මේ හොයන්න යනවා බා. මොකෝ ඉතින් දැන් හරකෙක් හොයන්න. කිරි කන්නද? මේක බඩ පයිතියන්න. මේක පොඩි වශ්‍යකින් කිරි කන්නේ වශ්‍ය මොකෙන් ගන්නද බා මං කිව්වේ. මේක ෂාපුඩින්ක තමයි මල්ලි. මොකද? මේ ඒක නෙමෙයි. නානවම කාලා තින්නේ. කෑවන මල්ලි මම වශ්‍ය හොයනවාද? ඔඩ කණ්ඩ තමයි බං හොයනවා. මොනවද ගතේ දිනෝ මේ බනිත් මාම නාත්තගත්තත් එක දෙන්න මේ ගෙදර හදුවා අම්මා කිව්වා මේ පුංචිලාට ගෙහින් දෙන්න කියලා මේ මෙතන ගොඩක් තියෙනවා එකක් දෙන්න ඊයක කමන්නේ දෙන්නකෝ මට වශ්‍ය හොයනකන් හරි කණ්ඩ බැරිය කණ්ඩද ආය කමල්ලි නේද මසුතියවල චිකන්ද අම්මට නානවට චිකන් රස දෙන්නේ අඩේ අප්පා යකා චිකන් නෙමෙයිද කරත් එන්ජින්ද කරත් එන්ජින් කිව්වේ වශ්‍ය හරකද හරක ඒවා නෙමෙයි පොක් දඩමස් ඒවා අඩේ අප්පා बड़ा मौका में वाली करने वाले थे यार बड़ा ये का मुंबई दंडा तो बाप बड़ा बड़ा पूरा करना उधर है किलो दन्ना हम देने के नहीं दूँगे दन्ना दो ये का बड़ा बॉलीवुड करने में को ये का वाशन में आता तो तमें को ढूंढ जमिया वो कांड होते रह गया तो दंडा तो हमारे जाएगा जगह देना पड़ेगा दंडा दे लोला लोचना लाभित का आते कर हमारा इनसे वो आज बिल वक्त में ये मगर लेबा आने वाले आए रे बोला के तारो अरे ये का बल्लन गाने बा अरे बल्लन गाने बा मैं खुद होए गड़ी आगड़ इंद्रानी बा कर इंद्र बा इंद्रानी बा ये बाबा ली हो वेडे ना करने बा ये का बल्लन ने गाने मुस्लिम ने बल्लन नो तुले वे उड़तर अगड़ तारो अरे भाई बागुल में भैया वो भैया सुमन तेरी मामा जानते रे बड़ा वगे ने ඔව් කොල්ලෝ තව දවස් දෙක තුනනේ තියෙන්නේ ඡන්දෙට තන්න නැද්ද ඉතින් බහැලම වැඩ හොඳයි මාමේ කරගෙන යන්නකෝ මම යන්න හරි කොල්ලෝ මේ අම්මලාට කියන්න ඕනේ අපේ පක්ෂයට ඡන්ද දෙන්න කියලා දෙනවා ඡන්දේ ඉතින් ලපාඩු ඡන්දේ දාලා ඉන්න නැතු උඩිට දානවා ස්වීට් එක කොහෙද අම්මට සුසිලා නන්ද නේද කොඩි ගහ නටන්නේ ඒගොල්ලෝ ටිකට එවුවනම් හොඳ යුද්ධයක් බලන්න පුළුවන් ඉන්නම් කොහෙද නැන්නේ මොකද කරන්නේ
මේ දවස්වල ඡන්දනේ කොඩියක් බඳිනවා. ඇයි මොකද කොල්ලෝ? නෑ නැන්දේ. මං දැන් එනකොට සුමන සිරිමාම හම්බුණා. සුමන සිරිමාම කිව්වා ගමේ කොහකම ඔයාලා කියලා. මට ඉතින් වහන් ඉන්න බෑ නැන්දේ. මං ඉතින් ඒකයි වට කිව්වේ. ඈ? ඕක එහෙම කිව්වද? අනේ නැන්දේ මම මේ කිව්ව ගමන් හරිද මන්ද? අවසානට ඔක කේලම් වෙයිද දන්නෙත් නෑ. පිස්සුද කොල්ලෝ? මං දන්නේ ඔකුන් ගැන. ඔකුන් තමයි මේ ගමේ ඉන්න මෝඩම හැටි කරේ. මං බලා ගන්නම්කෝ ඔකුන් ගැන. නැන්දේ මං කිව්ව කියලා නම් කියන්න බෑ. මං කියන්නේ ඔබ ඵලයක්. මං ඕක ගැන බලා ගන්න. අම්මට සිරි ලෝක යුද්ධ ඇවිලේ වගේ. ෂේප් එක හැංගිලා බලන් ඉන්න ඕන. සුමන සිරි කොහොමද? බහපන් එළියට. උඹට අද මං හොඳ දෙකක් කියලා දෙන්න ආවේ. මොකද ගෑණිය කෑ ගහන්නේ? තොපි වගේ උන් එක්ක මේ ගමේ ජීවත් වෙන්නත් බයයි යකෝ. උඹ මොනවද රටවටේ කියලා තියන්නේ? මම තොපිට මේ අපි ඕනේ පක්ෂයකට අපි කඩේ යනවා. තොට මොකද මම මොන පක්ෂයකට කඩේ ගියාම තොපිට මේ ගමේ උන් කාලා ඇඳලා ඉන්නවා බලන් ඉන්න බෑ. කුහක හැත්ත. ඕක කියලා තමයි උඹ මට බැලලා තියන්නේ. ගමේ කුහකය කියලා. සුමන සිරි මේ මම නරක ගෑණි කරන්න එපා උඹ හරිද? ඔව් යකෝ කිව්ව තමයි. තොපි වගේ උන් මේ ගමේ නෙමෙයි අහලගන් හතකවත් නෑ තොපි වගේ කුහකෝ. කුහකය වුණත් මොකද යකෝ තොපි වගේ ගොන්නු නෙවෙයි අපි. ගොන්නු තුනදකින් තොපි වගේ උන් එක හදයි මේ රටවල්. හදන්න බෑකෝ සම්මජ්ජාතියකට තොපි වගේ කුහකයොත් එක රටවල්. අනේ යකෝ තොපි දන්නවද රටවල් හදන්න? තොපි දන්නේ අලිමන්තර විතරනේ. අලිමන්තර නෙමෙයි ගෑණියේ තෝමගෙන් ජපන් කුණුවර පහ ගන්න හදන්නේ. අන්න තෝනමයි මන්දස්කා යුබෙර මස්තුස්තා තාගුදායි. උඹ මට තේරෙන්නේ නැති විදියට කුණුවර පෙන්නේද බයින්නේ? හිටපිය තෝමම එල්ලන්න. මේ සිරල නේද? අනේ මේ තොපයන් යන්න මේක අපි දෙන්න අතර සටන දින්නේ. තොපි කොහෙද මේ හෙට අනිත් මැරලා යන්න ඉන්නේ උනේ. පයන් යන්න නාකියා. මොකක්ද යකෝ අපිට කියන්නේ? එල්ලන් දෙන්නට ගෑකේ ඔලු කඩු කුඩු වෙන්න ඕන. අනේ මේ තොගේ දෙන්නරේ අපි ගණන් ගන්න දෙන්න එතකොට පොත්තට අපි පොත. අනේ මේවත් මෝඩ. මේ කොහෙවත් දන්නේ කින්න මේ මේකට ඉන්නේ මරා ගන්නවනේ. මොකද කිව්වේකෝ මේක අපිලගේ රට මේක අපිලගේ නීතිය අපට තිරෙන්න තොපිව යට කරනවද නැගනි මොන මගුලේද මම යන්නේ? නෑ කොල්ලෝ පොඩි කේස් එකක් මේ මෙහෙට පොලිසියෙන් මාවත් අපි දැක්කේ නෑ කියපන් ඈ පොලිසියේ? ඒ මොකටද? නෑ කොල්ලෝ අපි මේ හොරා පොලිස් සෙල්ලම කරනවා මේ දෙන්නෙක් එනවා දුවගෙන පොලිස් සඳ බැඳගෙන